Hello guys! ඔයත් තාම ගානිය ඉන්දියන් ප්‍රොඩක්ට් එකද යූස් කරන්නේ? ඉතින් ස්කින් එක පැහැපත් කරගන්න, ග්ලෝ කරගන්න, බ්‍රයිට් කරගන්න ඔයත් ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක දිගටම බලන්න. ගොඩක් අය මේ ගානිය බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ආසාවෙන් ඉන්නවා. ඒත් ප්‍රශ්නය තමයි මේ ප්‍රොඩක්ට්ස් වල ඔරිජිනල් ප්‍රොඩක්ට් එක මොකද්ද? ඉන්දියන් ප්‍රොඩක්ට් එකද හොඳ? එහෙම නැත්නම් ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එකද හොඳ? ඉතින් මේ දෙක අඳුරගන්න බැහැ ගොඩක් අයට. ගොඩක් අය දන්නේ නැහැ මේ ප්‍රොඩක්ට්ස් වලින් හොඳ ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඉන්දියන් ප්‍රොඩක්ට් එක ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එකට සාපේක්ෂව බැලුවහම ප්‍රයිස් එකෙන් ගොඩාක් අඩුයි. සාමාන්‍යයෙන් අපිට 1000 ගානකට 900 ගානකට වගේ ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එකක් ගද්දී අපිට හැම ප්‍රොඩක්ට් එකම 2500න් එහා. ඉතින් කියන්න ඕනි මගේ ඔපීනියන් එක අනුව ඉන්දියන් ප්‍රොඩක්ට් එකට සාපේක්ෂව ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක ක්වොලිටිය අතින් මාරම වැඩි. ඉතින් ඒ නිසා ඔයාලා මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න ගද්දී අනිවාර්යෙන්ම ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ ගානිය ප්‍රොඩක්ට් එකේ UK, USA, France වලින් එන ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රයිස් එක මීට වඩා ගොඩක් එක්ස්පෙන්සිව්. මේ ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක අපි ගෙවන ගාන හැටියට අපිට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම මේ ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක යූස් කරන්න කලින් ඉන්දියන් ප්‍රොඩක්ට් එක යූස් කරලා තියෙනවා. ඉතින් මට නම් ඒකෙන් කිසිම රිසල්ට් එකක් තිබ්බේ නැහැ. මම ඒකේ සීරම් ක්‍රීම් එක විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් නම් මට කිසිම රිසල්ට් එකක් තිබ්බේ නැහැ. ඒ ක්‍රීම් එක පාවිච්චි කරද්දි මොනේ චූටි පිබිලි ඇති වෙන්න ගත්තා. ඉතින් ඒක නිසා මම ඒක හැමෝම පාවිච්චි කරන එක නතර කරා. ඉතින් දැනට මගෙන් ඉන්දුනීසියා ප්‍රොඩක්ට්ස් බයි කරන කස්ටමර්ස්ලාත් කියනවා ඉන්දියන් ප්‍රොඩක්ට් එක යූස් කරපු අය ඒගොල්ලන්ගේ තේ විදියට ස්කින් එකේ බිබිලි ආවා, සමහරුන්ගේ ස්කින් එක තිබ්බටත් වඩා කළු වුණා. ඒ වගේ එක ප්‍රශ්න සමහර අය කිව්වා. ඉතින් මේ ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එකෙන් 99%ටම වගේ බෙස්ට් රිසල්ට්ස් තියෙනවා. ඔයාලත් ගානිය ප්‍රොඩක්ට්ස් යූස් කරන්න බලාගෙන ඉන්නව නම් අනිවාර්යෙන්ම ඉන්දුනීසියා ඔරිජිනල් ප්‍රොඩක්ට් එක යූස් කරන්න. මම මේ දේවල් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මොකද ගොඩක් අය ෆේක් ප්‍රොඩක්ට්ස් අරගෙන එහෙම නැත්නම් ඉන්දියන් ප්‍රොඩක්ට්ස් අරගෙන ගානිය ප්‍රොඩක්ට්ස් වලින් රිසල්ට්ස් නැහැ කියලා කියන නිසා. එහෙනම් ඉතින් අපි දැන් සීරම් ක්‍රීම් එකේ රිවිව් වීඩියෝ එකට යමු. මේ ක්‍රීම් එකේ බොක්ස් එක ගත්තාම ගොඩාක් විස්තර සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ කොහොමද? එතකොට මේ බ්‍රෑන්ඩ් එකකින් තවත් මොනවාද ප්‍රොඩක්ට්ස් එන්නේ? එතකොට මේ ප්‍රොඩක්ට් එකේ පැරබන්, සල්ෆේට් අඩංගු නැහැ. ඉතින් ඒ දේවල් තුත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් ප්‍රොඩක්ට් එකක්. ඉතින් චර්ම රෝග විශේෂඥයන් විසින් මේ ප්‍රොඩක්ට් එක අපේ හැමට පාවිච්චි කරන්න සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට බය නැතුව මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලා ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එක, ඒ වගේම මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ හැම දෙයක්ම සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක ලෙමන්. ඉතින් ලෙමන් වල විටමින් C බහුලව ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඔයාලා හැමෝම වගේ දන්නවා විටමින් C කියන්නේ අපේ ස්කින් එක බ්‍රයිට් කරගන්න, ග්ලෝ කරගන්න, පැහැපත් කරගන්න, ලස්සන කහපාටකට ගන්න ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. ඒ වගේම නයිසිනමයිඩ් උත් මේ ක්‍රීම් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. නයිසිනමයිඩ් වලින් අපේ ස්කින් එක පැහැපත් කරනවා වගේම ස්කින් එකේ පිම්පල්ස් එම් පාලනය කරනවා, පිම්පල්ස් කැලල් අඩු කරනවා, මුහුණේ තියෙන අඳුරු බව අඩු කරනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිසා අපිට ගොඩක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රොඩක්ට් එකෙන්. ඒ වගේම මේ ක්‍රීම් එකේ SPF 36ක් අඩංගු වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරලා මේකට උඩින් සන් ක්‍රීම් එකක් ඇප්ලයි කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ SPF 36ක් අඩංගු වෙන නිසා. ඉතින් ඔයාලා ලොකු අවුවක ගොඩ වෙලාවක් ඉන්නව නම් අනිවාර්යෙන්ම සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. එහෙම නැතුව සාමාන්‍යයෙන් පොඩි අවුවකට වගේ යනවා නම් මේ SPF 36 හොඳටම ඇති. මේ ක්‍රීම් එකේ බොක්ස් එකේම සඳහන් කරලා තියෙනවා brighter skin in 3 days කියලා. ඉතින් ඔයාලට හොඳ දීප්තිමත් ස්කින් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න අරගෙන දවස් 3ක් ඇතුළත. ඉතින් මේක බොක්ස් එකේම සඳහන් කරලා තියෙනවා මොකද මේ ක්‍රීම් එකේ විටමින් C මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන නිසා අපිට හොඳ රිසල්ට් එකක් දවස් 3කින් වගේ ලබා ගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රීම් එකේ නම සඳහන් කරලා තියෙන්නේ සීරම් ක්‍රීම් කියලානේ. ඉතින් ඔයාලා හැමෝම වගේ දන්නවා ක්‍රීම් එකකට වඩා සීරම් එකෙන් රිසල්ට්ස් වැඩි.
මොකද සාමාන්‍යයෙන් සීරම් එකක් එන්නේ ලික්විඩ් ටයිප් එකට. ඉතින් ලික්විඩ් ටයිප් එකට එන දෙයක් අපේ ස්කින් එකට ඇප්ලයි කරාම ඒක ස්කින් එකට උරා ගැනීමේ වේගය වැඩි. ඒ නිසා තමයි සීරම් එකකින් අපේ ස්කින් එකට රිසල්ට්ස් වැඩි වෙන්නේ. ඉතින් මේ ක්‍රීම් එකේ සීරම් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම ක්‍රීම් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ නිසා ක්‍රීම් එකක් පාවිච්චි කරනවට වඩා මෙන්න මේ සීරම් ක්‍රීම් එකක් පාවිච්චි කරද්දී ඒකෙන් ලැබෙන රිසල්ට් එක වැඩි වෙනවා. මොකද මේ ක්‍රීම් එක අපේ ස්කින් එකට උරා ගැනීමේ වේගය, ඒක ස්කින් එක මත ක්‍රියා කරන වේගය වැඩි වෙනවා. ඒක නිසා රිසල්ට් එකත් වැඩි වෙනවා. ඔයාලට දැන් පේන්නේ මේ සීරම් ක්‍රීම් එකේ පරණ පැකේජින් එක. ඉතින් ඉස්සර වෙලා මේ ක්‍රීම් එක අන්න අර ඩප්පියේ තමයි ආවේ. දැන් අලුතින් එන පැකේජින් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් හැබැයි මේ ප්‍රොඩක්ට්ස් දෙකම වීදුරු ඩප්පි එක තමයි ආවේ. හැබැයි ඉන්දියන් ප්‍රොඩක්ට් එක එන්නේ පොඩි කප් එකක. ඒක ප්ලාස්ටික් කප් එකක්. ඔයාලට ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක ගද්දී මෙන්න මේ වගේ වීදුරු ඩප්පි එක තමයි ක්‍රීම් එක හම්බ වෙන්නේ. ඉන්දියා ඇන් ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක වෙන් කරලා හඳුනගන්න බැරි අයට මේ ක්‍රමය මගින් ඒ දෙක වෙන් කරලා හඳුනගන්න පුළුවන්. මොකද ඉන්දියා ප්‍රොඩක්ට් එකේ ඉන්නේ ප්ලාස්ටික් කප් එකක නිසා. දැන් අපි මේ ක්‍රීම් එකේ ටෙක්ස්චර් එක ගැන බලමු. ඉතින් ක්‍රීම් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇප්ලයි කරන්න හරිම පහසුයි මේ ක්‍රීම් එක. ගොඩක් අය මේ සීරම් ක්‍රීම් එකේ වයිට් කාස්ට් එකක් එනවද කියලා අහනවා. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. අපි මූණට ඇප්ලයි කරන්න ඇති වෙන ගානට පොඩ්ඩයි මේ ක්‍රීම් එකෙන් ගන්න ඕන. හරිම පොඩි ප්‍රමාණයක් අරගෙන හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනකන් මේ විදිහට ඇප්ලයි කළාට පස්සේ ලොකුවට වයිට් කාස්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න අරන් සතියක් වගේ යද්දී ඔයාලට ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා. ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට්, ඩාර්ක් පැචස් අඩු වෙනවා වගේම ස්කින් එකට හොඳ දීප්තිමත් බවක් ලැබෙනවා. ඉතින් මගෙන් ප්‍රොඩක්ට්ස් ගන්න ගොඩක් කස්ටමර්ස්ලා ආසම ප්‍රොඩක්ට් එකක් තමයි මේ සීරම් ක්‍රීම් එක. ඉතින් බෙස්ට් රිසල්ට්ස් තියෙනවා. හැබැයි ඔයාලා අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ගන්න ඕනි. ඉතින් ඔයාලට ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් අපෙන් ගන්නත් පුළුවන්. මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලත් ඔයාලට ඔයාලගේ ඕඩර්ස් වෙන් කරගන්න පුළුවන්. ගානිය බ්‍රෑන්ඩ් එකේ ෆුල් ප්‍රොඩක්ට්ස් රේන්ජ් එක ගැනම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ප්‍රොඩක්ට්ස් ගැන ඔයාලට ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රොඩක්ට්ස් ගැන. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.